Hi everyone. අද මගේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ grade 7 English paper එකට ඔයාලට එන essays මොනවද කියලා. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් essays 12ක් කියලා දෙනවා. ඉතින් මේ essays 12න් අනිවාර්යෙන්ම එක essay එකක් ඔයාලගේ English paper එකට එනවා. ඒ නිසා වීඩියෝ එකේ අන්තිම වෙනකම් හරියට බලන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාගේ English paper එකට essay එකට මෙන්න මේ topics එන්න පුළුවන්. My country මගේ රට. I'm a student මම ශිෂ්‍යයෙක් විදිහට කොහොමද කියලා ලියන්න එන්න පුළුවන්. My school මගේ පාසල. A great person I like යම්කිසි පුද්ගලයෙක් ගැන විශේෂ පුද්ගලයෙක් ඔයා කැමති කෙනෙක් ගැන. An important place in Sri Lanka ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයක් පිළිබඳව ලියන්න. A journey by train කෝච්චියෙන් ගියපු ගමනක් ගැන ලියන්න. The place I have visited ඔයා ගිහිල්ලා තියෙන ස්ථානයක් ගැන. Good health habits හොඳ සෞඛ්‍ය පුරුදු ගැන ලියන්න. How I spend my leisure time ඔයාගේ විවේක කාලය කොහොමද ගත කරන්නේ. A religious festival I like most ආගමික උත්සවයක් ඔයා කැමති ආගමික උත්සවයක් ගැන ලියන්න එන්න පුළුවන්. ඊට පස්සේ my hobby ඔයාගේ විනෝදාංශය. එතකොට මෙන්න මේ වගේ මාතෘකා එන්න පුළුවන් රචනාවට. ඒ නිසා මේ හැම මාතෘකාවක්ම හොඳට බලාගෙන යන්න. අපි දැන් මේ මාතෘකා එකින් එක සාකච්ඡා කරමු. අපි බලමු පළවෙනි ටොපික් එකට අපි යමු my country මගේ රට. My country is Sri Lanka and it is very beautiful. මගේ රට ශ්‍රී ලංකාව සහය හරිම ලස්සනයි. It is an island in the Indian Ocean. ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන දූපතක්. It is known as the pearl of the Indian Ocean. ඉන්දියන් සාගරයේ මුතු වැඩ ලෙස හඳුන්වනවා. There are several communities in my country. They are the Sinhalese, the Tamils, the Muslims and the Burghers. විවිධ ජාතීන් ජීවත් වෙනවා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වශයෙන්. There are 9 provinces and 25 districts in my country. මගේ රටේ පළාත් 9ක් සහ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. Sri Lanka is a multicultural country. ශ්‍රී ලංකාව විවිධ සංස්කෘතීන් තියෙන රටක්. The capital of Sri Lanka is Sri Jayawardenepura Kotte. අගනගරය Sri Jayawardenepura Kotte. The highest mountain is Piduruthalagala mountain. The longest river is Mahaweli river. එතකොට උසම කන්ද පිදුරුතලාගල දිගම ගඟ මහවැලි. The population of my country is about 22 million. මගේ රටේ මිලියන 22කට අධික ජනතාවක් ජීවත් වෙනවා. It has a dry zone and a wet zone. මගේ රටේ වියලි කලාපයක් සහ තෙත් කලාපයක් තියෙනවා. My country has a very long history. මගේ රටේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මගේ රටට. This is an agricultural country. කෘෂිකාර්මික රටක්. It has beautiful beaches and many attractive places. ලස්සන මුහුදු වෙරළවල් සහ ආකර්ශනීය ස්ථාන තියෙනවා. The people are kind and friendly. මිනිස්සු හරිම මිත්‍රශීලී සහ කරුණාවන්තයි. A lot of foreign tourists visit Sri Lanka every year. I love my country. විදේශ සංචාරකයෝ මගේ රටට එනවා සහ මම මගේ රටට ආදරේ. I am a student. මම ශිෂ්‍යයෙක්. I am a student of grade 7. මම 7 වසර ශිෂ්‍යයෙක්. As a good student I do lot of things. හොඳ ශිෂ්‍යයෙක් විදිහට මම ගොඩක් දේවල් කරනවා. I go to school every day. හැමදාම ඉස්කෝලේ යනවා. I am a good student at school. මම හොඳ ශිෂ්‍යයෙක් පාසලේ. I like to study a lot of things in the school. මම පාසලේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. I learn new things and work hard in my classes. මම අලුත් දේවල් ඉගෙන ගන්න ගමන් මහන්සි වෙලා වැඩ කරනවා ක්ලාස් එකේ. As a student ශිෂ්‍යයෙක් විදිහට I have lot of responsibilities. මට තියෙනවා ගොඩක් වගකීම්. I respect my parents and teachers. මම මගේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට කරු කරනවා. I listen to them. මම ඔවුන්ට හුම්කම් දෙනවා. And I obey them too. ඔවුන් අනුගමනය කරන ඔවුන් කියන දේවල් අහනවා, කීකරු වෙනවා. I love learning new things and spending time with my friends. මම අලුත් දේවල් ඉගෙන ගන්නෙමින් මගේ යාළුවොත් එක්ක කාලය ගත කරනවා. I like to help my friends too. මම මගේ යාළුවන්ට උදව් කරන්නත් කැමතියි. I love reading, gardening and drawing. මං කියවන්න, ගෙවතුවා ගාවට ඊට පස්සේ චිත්‍ර අඳින්න කැමතියි. As a student, ශිෂ්‍යයෙක් විදිහට I am very punctual and disciplined. Student life is a golden period. I like it very much. මං ශිෂ්‍යයෙක් විදිහට හරිම හොඳ විදිහට ජීවත් වෙනවා. ඉතින් ශිෂ්‍යගේ කාලය කියන්නේ හරිම හොඳ කාලයක්. ඉතින් මම ඒකට ගොඩක් කැමතියි කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඔයා ශිෂ්‍යයෙක් විදිහට මොනවද කරන්න කියලා මේ රචනාවේදී ඔයාට ලියන්න පුළුවන්. My school මගේ පාසල. My school is my second home. මගේ පාසල කියලා කියන්නේ මගේ දෙවෙනි නිවස.
The name of my school is Vidyaloka College. My school is the oldest and the most popular school in our city. මගේ පාසලේ නම විද්‍යාලෝක විද්‍යාලය. My Vidyaloka College එක. My school is the oldest and the most popular school in our city. මගේ පාසල ප්‍රදේශයේ තියෙන පැරණිම පාසලක් සහ ජනප්‍රිය පාසලක්. There are more than 2000 students in my school. ළමයි 2000ක් පමණ ඉන්නවා. The students in my school are clever and obedient. මගේ පාසලේ ළමයි හරිම දක්ෂයි සහ කීකරුයි. Mr. Karunaratne is our principal and he is a good person. අපේ විදුහල්පතිතුමා Mr. කරුණාරත්න මහත්මයා ඔහු හරිම හොඳ පුද්ගලයෙක්. There are 95 teachers in my school. ගුරුවරු 95ක් ඉන්නවා. Our teachers are very kind and helpful. අපේ ගුරුවරු හරිම කරුණාවන්තයි සහ උදව් කරනවා. They teach us very well. ඔවුන් අපිට හොඳින් උගන්වනවා. There are many classrooms, a library, a music room, a dancing room and auditorium and a big playground in the school. අපේ පාසලේ පන්ති කාමර තියෙනවා, පුස්තකාලයක් තියෙනවා, සංගීත කාමරයක්, නර්තන කාමරයක්, ඊට පස්සේ ශ්‍රවණාගාරයක්, විශාල ක්‍රීඩා පිටියක් තියෙනවා. My school is very clean. මගේ පාසල හරිම පිරිසිදුයි. I am very proud of my school and I love my school. මම මගේ පාසල ගැන හරිම ආඩම්බර වෙනවා. ඒ වගේම තමයි මම මගේ පාසලට ආදරේ. A great person I like. My mother is the great person I like most. මගේ අම්මට තමයි මම කැමති. She is always there for me. හැම වෙලාවම මං වෙනුවෙන් ඉන්නවා. My mother is hard working, honest and kind. මගේ අම්මා මහන්සිලා වැඩ කරනවා, අවංකයි සහ කරුණාවන්තයි. The name of my mother is Mrs. Iresha. She is 40 years old. මගේ අම්මගේ නම ඉරේෂා. ඇයට වයස අවුරුදු 40යි. She is a simple woman. ඇය හරිම සරල කාන්තාවක්. My mother is my first teacher. She teaches me discipline and moral values. මගේ අම්මා තමයි මගේ පළමු ගුරුවරයා. එතකොට මගේ අම්මා මට ඩිසිප්ලින් ඊට පස්සේ සදාචාර සම්පන්න හැම දෙයක්ම කියලා දෙනවා. My mother is a great cook. මගේ අම්මා හොඳට උයන්න පුළුවන් කෙනෙක්. She makes very tasty food for our family. මගේ අම්මා අපේ පවුලට හොඳ කෑම හදලා දෙනවා, රස කෑම. She solves my problems. මගේ අම්මා මගේ ප්‍රශ්න විසඳනවා. She takes care of all my family members. ඇය මගේ පවුලේ හැම කෙනෙක්වම බලා ගන්නවා. She helps me in my studies. ඇය මගේ studies වලට උදව් වෙනවා. My mother is my best friend. මගේ අම්මා මගේ හොඳම යාළුවා. She loves me a lot. ඇය මට ගොඩක් ආදරෙයි. My mother is the best mother in the world. මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. I love my mother. මම මගේ අම්මට ආදරේ. මෙන්න මේ විදිහට ඔයා කැමතිම great person කෙනෙක් ගැන ඔයාට ලියන්න පුළුවන්. ඔයා කැමති තාත්තට නම් තාත්තා ගැන ඔයාට ලියන්න පුළුවන්. නැත්නම් වෙන කවුරු හරි ඔයා කැමති person කෙනෙක් ඉන්නවා නම්, ඔයා කැමති පුද්ගලෙක් ඉන්නවා නම් ඒ අදාළ තොරතුරු දාලා මේ විදිහට essay එක ලියන්න පුළුවන්. An important place in Sri Lanka. ලංකාවේ තියෙන වැදගත් ස්ථානයක්. There are many important places in Sri Lanka. ලංකාවේ ගොඩක් වැදගත් ස්ථාන තියෙනවා. The Temple of the Sacred Tooth relic is the most important place in Sri Lanka. දළදා මාලිගාව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන වැදගත් ස්ථානයක්. The Temple of the Tooth relic additionally called Sri Dalada Malikav. ඒකම තමයි මේ දළදා මාලිගාව කියලා හඳුන්වනවා. It is located in the Royal Palace complex of the former Kingdom of Kandy. මේ පිහිටලා තියෙන්නේ මහනුවර තියෙන මාලිගාවක. It houses the relic of the tooth of Lord Buddha. මෙහි තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව. It is an important place for Buddhists to worship. බෞද්ධයන්ට වැඳ පුදා ගන්න වැදගත් ස්ථානයක් මේක. Not only Buddhist, all the Sri Lankans visit the Temple of the Tooth. බෞද්ධයෝ විතරක් නෙමෙයි අනිත් ආගම් වල අයත් ඇවිල්ලා හැම ශ්‍රී ලාංකිකයෙක්ම මෙය බලන්න එනවා. The Temple of the Tooth is a World Heritage Site. මෙය ලෝක උරුමයක්. It was built during the reign of King Vimaladharma Surya. මෙය ගොඩනගලා තියෙන්නේ විමලධර්ම සූරිය රජතුමායි කාලේ. As Sri Lankans, Sri Lankic විදිහට we should protect it's for our future. මේ අපේ අනාගතය වෙනුවෙන් අපි රැක ගන්න, ආරක්ෂා කර ගන්න ඕනේ. A journey by train. I love traveling a lot. මම කැමති ගොඩක් travel කරන්න. During the last school vacation, ගිය නිවාඩු කාලේ I went on a family trip to Nuwara by train. නුවරඑළිය ගියා train coaching. It was a very interesting journey. ගොඩක් රසවත් හොඳ journey එකක් වුණා. My father bought tickets for us. තාත්තා ටිකට් ගත්තා අපිට. We got onto the train from the Colombo Fort Station. කොළඹ කොටුවෙන් තමයි අපි train එකට නැග්ගේ. I got a seat by the window. මට ජනේල ළඟ seat එකක් ලැබුණා. The train started at 6 o'clock in the morning. උදේ 6ට කෝච්චිය පටන් ගත්ත පිටත් වෙන්න. The whole train was crowded. මිනිස්සු ගොඩක් හිටියා කෝච්චියේ.
When I looked outside, everything was running behind. I loved that scene. මං කොච්චියේ යනකොට මං එළිය දැකපු දේ තමයි හැමදේම ආපස්සට තමයි යන්නේ. ඒක හොඳ දර්ශනයක් වුණා කියලා කියනවා. We passed many paddy fields, tea estates and beautiful natural sceneries. I was really excited when we passed through the tunnels. මේ යන අතරමඟදී කුඹුරු ඊට පස්සේ තේ වතු ඊට පස්සේ තව ගොඩක් සබාදහාමි සුන්දරත්වය දැක බලා ගත්තා. ඉතින් උමග යටින් යන එක විශේෂ සිද්ධියක් වුණා කියලා කියනවා. The train finally reached the station. අවසානයේ අපි ස්ටේෂන් එකට ළඟා වුණා. It was an exciting train journey and I enjoyed it lot. ඉතින් ඒක එයාට ගොඩක් විනෝද වුණා කියලා කියනවා මේ train එකෙන් ගිය ගමන. My favorite book. Books are our friends. I have many books. පොත් අපේ යාළුවෝ මට ගොඩක් පොත් තියෙනවා. I enjoy reading books. මම පොත් කියවන එක enjoy කරනවා විනෝද වෙනවා එකකින්. But my favorite book is මඩොල් දුව. My father bought me this book from the book fair. මම ගොඩක්ම කැමති පොත තමයි මඩොල් දුව. ඒක මට තාත්තා පොත් ප්‍රදර්ශනයෙන් ගෙනල්ලා දුන්නා. It is an interesting book. ඒක ගොඩක් රසවත් පොතක්. It is a novel written by Martin Wickramasinghe. මේ ලියලා තියෙන්නේ Martin Wickramasinghe මහත්මයා. Madol Duwa is an adventure story. The main character in the story are Upali and Jinnah. ඉතින් මේකේ ප්‍රධාන චරිත විදිහට හිටිය උපාලි සහ Jinnah. They run away from home and live on a small island called Madol Duwa. මේගොල්ලෝ ගෙදරින් පැනලා ගිහිල්ලා මෙන්න මෙහෙම දූපතක ඉන්න කතාවක් තමයි මේකේ තියෙන්නේ. It is an enjoyable story. A good book plays the role of a good friend. හොඳ පොතක් හරියට හොඳ යහළුවෙක් වගේ කියලා කියනවා. I learn many new things by reading books. පොත් කියවලා මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා කියනවා. Books give us knowledge. පොත් අපිට දැනුම ලබා දෙනවා. I love Madol Duwa book very much. මම Madol Duwa පොතට ගොඩක් කැමතියි කියලා මෙහි සඳහන් වෙනවා. ඉතින් ඔයාලා කැමති වෙන පොතක් ගැන ලියන්න නම් ඒ අදාළ විදිහට බලලා රචනා මාතෘකාවට අනුකූලව රචනාව ලියා ගන්න ඕනේ. මෙතන මම උදාහරණයක් විදිහට මඩොල් දුව පොත ගැන තමයි ඔයාලට එසේ එක දීලා තියෙන්නේ. මීට අමතරව ඔයාලට තාම මොන හරි කරුණු ඇතුළත් කරන්න ඕන නම් ඒ දේවල් හරියට ගලපගෙන රචනාවට ඇතුළත් කර ගන්න ඕනේ. The place I have visited. ඔයා ගිහිලා තියෙන තැනක් ගැන ලියන්න එනවා. There are so many beautiful places in Sri Lanka. ගොඩක් ලස්සන තැන් තියෙනවා ශ්‍රී ලංකාවේ. Last school vacation I had a chance to go to කතරගම. ගිය පාර නිවාඩුවට මට යන්න හම්බුණා. මට chance එකක් හම්බුණා යන්න කතරගම. Kataragama temple is located in the multi-religious sacred in Uva province, Sri Lanka. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඌව පළාතේ. We left early in the morning from our place. අපි ඉන්න තැනින් අපි උදේම පිටත් වුණා. My father bought flowers for us. මගේ තාත්තා මල් මිලදී ගත්තා අපි වෙනුවෙන්. We visited Kataragama දේවාලය and prayed for our betterment. අපේ සුබ සිද්ධිය උදෙසා අපි ගිහිල්ලා වැඳ පුදා ගත්තා දේවාලෙට. The river Manik flows side the Devala, making the environment beautiful and cool. Kataragama දේවාලය අසලින් ගලාගෙන යන මැණික් ගඟ සුන්දරත්වයක් එකතු කරා කියනවා පරිසරයට. The Kirivehera Stupa is very close to the Kataragama දේවාලය. Kirivehera චෛත්‍ය කතරගම දේවාලයට තාම ආසන්නයි කියලා කියනවා. Kataragama is very beautiful. Kataragama හරිම ලස්සනයි. I enjoyed lot. මම ගොඩක් සතුටු වුණා, විනෝද වුණා. It was an unforgettable memory. ඒක අමතක කරන්න බැරි මතකයක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ගිහින් තියෙන තැනක් ගැන ඔයාලට ලියන්න පුළුවන්. past tense වලින් ලියන්න අමතක කරන්න එපා. මොකද ගිහිල්ලා තියෙන තැනක් ගැන ලියන නිසා අනිවාර්යයෙන්ම ඔයා past tense use කරලා ලියන්න ඕනේ. present tense වලින් එසේ එක වරදිනවා. ලිව්වොත් එහෙම එසේ එක වරදිනවා. ඒ නිසා හරියට බලලා ගලපලා නිවැරදිව ලියන්න උත්සාහ කරන්න. රචනාව ඔයා ලියන්න ඕන මොන ටෙන්ස් එකෙන්ද කියලා හිතා ගන්න ඕන දැනුම ඔයාට තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ඔයා ගියපු ට්‍රිප් එකක් ගැන ඔයා දැන් යනවා වගේ ලිව්වොත් ඒක වැරදි. ඒ නිසා හරි කල්පනාවෙන් රචනාව ලියන්න මතක තියාගන්න අවශ්‍යයි. ටෙන්සස් පිළිබඳව අවබෝධය හරිම වැදගත්. හරි අපි යනවා අපේ ඊළඟ essay topic එකට. ඊළඟට අපි කතා කරන්න යන්නේ good health habits. හොඳ සෞඛ්‍ය පුරුදු ගැන. Health is wealth. සෞඛ්‍ය කියන්නේ අපේ ධනය. If we get used to good health habits, we can lead a healthy life. හොඳ සෞඛ්‍ය පුරුදුනොත් අපිට හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. A healthy person can enjoy his life without physical suffering. හොඳ සෞඛ්‍යමත් ජීවත් වෙන පුද්ගලයෙක් එයා කිසිම කායික අපහසුතාවයකින් තොරව හොඳින් ජීවත් වෙනවා කියලායි මෙතනදී කියන්නේ. There are many good health habits. ගොඩක් තියෙනවා හොඳ සෞඛ්‍ය පුරුදු. Most of those health habits are very simple. ගොඩක් දේවල් හරි සරලයි.
We should go to bed early and get up early in the morning. අපිට පුළුවන් කලින් නින්දට ගිහිල්ලා උදෑසනින්ම අවදි වෙන්න. If we get up early we can do our studies well. කලින් අවදි වුණොත් අපිට පුළුවන් අපේ ඉගෙනීම් කටයුතු හොඳින් කරගන්න. We must brush our teeth twice a day. අපි දවසට දෙපාරක් දත් මදින්න ඕනේ. We must have a bath daily. හැමදාම එකපාරක් නාන්න ඕනේ. We need to keep our nails, hair and teeth clean. ඊට පස්සේ නියපොතු, කොණ්ඩය, ඊට පස්සේ දත් පිරිසිදුව තියාගන්න ඕනේ. We should take 3 meals with nutritious food for a healthy life. අපි සෞඛ්‍යමත් හොඳ ආහාර වේලක් ගන්න ඕනේ දවසට 3 පාරක්. We must wash our hands before eating. කෑම කන්න කලින් අත් සෝදන්න ඕනේ. Exercising daily keeps our body fit and active. ව්‍යායාම කිරීම අපව active ක්‍රියාශීලීව තියෙනවා. A happy life is built on good habits. හොඳ සතුටින් ඉන්න ජීවිතයක් ගොඩනැගෙන්නේ හොඳ සෞඛ්‍ය පුරුදු මත. Having good habits can make your life better. හොඳ සෞඛ්‍ය පුරුදු ඔයාගේ ජීවිතේ යහපත් විදිහට ගෙවන්න සලස්වනවා. ඒ නිසා හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න කියලා තමයි මේ රචනාවේදී කියලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්න තව සෞඛ්‍ය පුරුදු තියෙනවා නම් ඒව ඇතුළත් කරලා මේ රචනාව ලියන්න. How I spend my leisure time. Leisure time කියලා කියන්නේ ඔයාගේ විවේක කාලය. ඉතින් කොහොමද ඔයා ඔයාගේ විවේක කාලය ගත කරන්නේ? Leisure time is a free time. I like to spend my leisure time doing fun and relaxing things. මම කැමතියි මගේ විවේක කාලය ගෙවන්න විනෝදකාමී සහ ඒ වගේ දේවල් කරලා. I spend my leisure time by doing different activities. මම විවිධ activities කරන්න පුළුවන්. I help my mother with cooking. I help my father with gardening. අම්මට උයන්න උදව් වෙනවා. තාත්තට ගෙවතු වගාවන්න උදව් වෙනවා. I enjoy watching television, TV එක බලනවා. When I have some free time, I try to spend it with use for me. මම ප්‍රයෝජනවත් මේ කාලය ගත කරන්න උත්සාහ කරනවා. I like to read books in my leisure time. පොත් කියවන්න කැමති. We can improve our knowledge by reading. අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් පොත් කියවීම වගේ. I have a big bookshelf with different kinds of books. මට තියෙනවා bookshelf එකක් ඒකේ විවිධ වර්ගවල පොත් තියෙනවා. Sometimes I enjoy playing badminton with my friends, but sometimes when I just want to have rest or enjoy my leisure time, I prefer listening to music. සමහර වෙලාවට යාළුවොත් එක්ක badminton සෙල්ලම් කරනවා. සමහර වෙලාවට ටිකක් relax වෙන්න කියලා වුණාම සින්දු අහනවා. My favorite songs make me feel happy. මගේ කැමතිම සින්දු මාව සතුටින් තියනවා. Leisure time is always fun and make me very happy. විවේක කාලයේ ගොඩක් වෙලාවට මාව විනෝදකාමීව සහ සතුටින් තියෙනවා. ඉතින් එක එක්කෙනා කරන ක්‍රියාකාරකම් අනුව තමයි යාළුවේ විවේක කාලය ඵලදායීව ගත කරනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඔයාලගේ leisure time එකේදී විවේක කාලේදී මොනවද කරන්න කියලා නිවැරදිව ඔයාලට මේ රචනාවේදී ලියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා කරන්නේත් මේ දේවල්ම නම් මේ රචනාවේ විදිහටම ලියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට a religious festival I like most. ඔයා කැමති ආගමික උත්සවය. We celebrate different festivals in our country. අපේ රටේ අපි විවිධ උත්සව සමරනවා. The religious festival I like most is වෙසක්. මම ගොඩක්ම කැමති ආගමික උත්සවය තමයි වෙසක්. It is celebrated by the Buddhists all over the world. It is celebrated in the month of May. ලෝකවාසී බෞද්ධ ජනතාව මේ උත්සවය සමරනවා. ඒ වගේම තමයි මේක සමරන්නේ අපි මේ මාසයේ. Buddhists celebrate it on Vesak full moon පොය. අපි වෙසක් පොය දවසට තමයි මේක සමරන්නේ. Vesak reminds 3 noble events of Lord Buddha's life. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවස්ථා 3ක් අපි මෙහිදී සිහිපත් කරනවා. They are the birth of Prince Siddhartha, enlightenment of the Lord Buddha and the passage into Nirvana. එතකොට ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම කියන අවස්ථා තුන තමයි අපි මේ සමරන්නේ. Vesak is a colorful festival. මේක හරිම වර්ණවත් උත්සවයක්. Buddhists make beautiful Vesak lanterns and decorate everywhere. Vesak කුඩු හදනවා, හැමතැනම සරසනවා. Buddhists observe Sil on this day. Sil සමාදන් වෙනවා. In each temple, හැම පන්සලකම people do their religious activities. ඒගොල්ලෝගේ ආගමික වතාවත් වල නිරත වෙනවා පොය දවසේ. In some towns, සමහර නගරවල we can see pandals. අපිට මේ තොරන් දකින්න හම්බ වෙනවා. Vesak is a great and noble festival for us. I like Vesak festival very much. I think Vesak කියලා කියන්නේ හරිම වැදගත් ගෞරවාන්විත ආගමික උත්සවයක්. ඉතින් Vesak උත්සවයට ගොඩක් කැමතියි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා Vesak වලට අමතරව කතෝලික දරුවෙක් නම් නැත්නම් ඉස්ලාම් දරුවෙක් නම් ඒ වගේ ඒ අදාළ විදිහට තමන් කැමතිම උත්සවයක් ගැන ඒ අදාළ විදිහට මේක වෙනස් කරගෙන ලියන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී වෙසක් උත්සවය තමයි උදාහරණයක් විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති වෙනත් ආගමික උත්සවයක් මේකට සම්බන්ධ කරගෙන ලියන්න හැකියාව තියෙනවා.
හරි අපි යනවා ඊළඟට අපේ මාතෘකාවට. අපිට අවසාන වශයෙන් තියෙන්නේ අපි කතා කරා කලින් leisure time activities ගැන. ඉතින් මෙතනදී අපි කතා කරන්නේ අන්න ඒ වගේ මාතෘකාවක්ම තමයි. අපි leisure time activities ගැන කිව්වහම how I spend my leisure ගැන කිව්වහම ගොඩක් activities ගැන කතා කරනවා. නමුත් මෙතනදී එක දෙයක් ගැන තමයි කතා කරන්නේ my hobby. ඔබේ විනෝදාංශය, මගේ විනෝදාංශය. Everyone has different hobbies. හැමෝටම විවිධාකාරයේ hobbies තියෙනවා. A hobby keeps a man active. hobby එකක් මිනිස්සෙක්ව ක්‍රියාශීලීව තියෙනවා. It is necessary for everyone to keep a good hobby. හොඳ විනෝදාංශයක් තියාගන්න එක හරි වැදගත්. I have some hobbies like drawing, gardening, watching television and collecting stamps. මෙන්න මේ විදිහේ චිත්‍ර අඳින්න, gardening කරන්න, TV බලන්න, මුද්දර එකතු කරන්න මේ වගේ විනෝදාංශ තියෙන්න පුළුවන්. But my favorite hobby is reading. හැබැයි මගේ කැමතිම විනෝදාංශය තමයි කියවීම. I read storybooks, magazines, newspapers and short stories. මං කියවනවා පොත්, පත්තර, සංගරා, කෙටි කතා මේ ඔක්කොම කියවනවා. I like reading so much because it is a good brain exercise. මං කියවන්න කැමති මොකද ඒක මනසට නැත්තම් මොළයට හොඳ ව්‍යායාමයක්. Reading books helps me to increase my vocabulary. පොත් කියවන එක මගේ වාග් මාලාව එක increase කරනවා. දැනගන්න වචන මාලාව වැඩි වෙනවා. It improves my communication skills. අගේ සංවේදන හැකියාව වර්ධනය කරනවා. Reading is a good way to relax and reduce stress. කියවීම කියලා කියන්නේ ඔයාගේ stress එක ආතතිය නැති කරන්න පුළුවන්, relax වෙන්න පුළුවන් දෙයක්. Books give us knowledge. ඉතින් පොත් අපිට දැනුම ලබා දෙනවා. Books are my best friends. පොත් කියලා කියන්නේ මගේ හොඳම යාළුවෝ. I read books every day. ඉතින් මං හැමදාම පොත් කියවනවා. මෙන්න මේ විදිහට ඔයාලගේ විනෝදාංශය අරගෙන ඒකට අදාළ විදිහට ගලපගෙන ලියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන reading books තමයි අපි example එක විදිහට ගත්තේ. මෙන්න මේ විදිහට ඔයාලට රචනාව ලියා ගන්න පුළුවන්කම තියෙනවා. අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ මොනවද ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එකට එන essays කියලා. ඉතින් මේ රචනා 12 හරියට බලාගෙන ගිහිල්ලා ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එකට හරියට උත්තර ලියන්න. අපි ආයෙ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් එන්නම්. Bye.